සුසුන්නේ මම අර කලින් දෙන්නපු ඇල්ලේ වල කියන ස්ථානේ මාදුර වගේ පවතින දියැලි දෙක මම අවසානයේ වශයෙන් දෙන්න ඔබලාට දෙන්න ඇල්ලේ වල ඇත්තඩි වල කියන ස්ථාන දෙක අතරින් තියෙන ඒ ඇල්ලේ වල ඉහළේ ස්ථානයටම යාබද වෙන මාදුර වලට යාබද වෙන තවත් පුංචි දොළ පහක් මේකත් පෙට්ටිගල කන්දේ මුදුනේ ඉඳලා තමයි ගලාගෙන ඉන්නේ. මේකට කියන්නේ පෙත්තරේ ඇල කියලා. මේක ඇතුළට මේකත් මේ වගේම ඇතුළට තව සුන්දර ස්ථාන ගන්නාකුත් එක්ක ඇතුළට කන්ද ඉහළට ඉල්ට වීදෙනවා. මේ බලන්න මේ ඔබ දකින්නේ දැන් මේ ස්ථාන ජල උල්පත් වලින් බොහොම පෝෂ්ඨයි මේ ප්‍රදේශය. මුළු ගමකටම ගම් දෙක තුනකටම පානීය ජලය සපයන්නේ මේ ස්ථාන වලින්. මම අර කලින් අවසානයේට පෙන්නපු ඇත්තඩි වල කියන ඒ දියැලේ පවතින ස්ථානයේ මුලම තියෙනවා ජල උල්පතක්. ලොකු ජල උල්පතක්. එතනින් තමයි මේ පානීය ජලය ප්‍රජා ජල ව්‍යාපෘතියට අරන් තියෙන බලන්න මේ පවතින්නේ කලින් කුඩා විදුලි බලාගාරයක් හැදුවා. ඒ විදුලි බලාගාරය සඳහා ගත්තු ජල මාර්ගය මේ කොන්ක්‍රීට් බීම් එක ඇතුලේ ලොකු බටයක් තියෙනවා. අඟල් 4ක 5ක බටයක් තියෙන බටේ දිගේ තමයි කුඩා විදුලි බලාගාරයට ජලය සැපෙන්නේ. දැන් නම් ඒ විදුලි බලාගාරේ අක්‍රීය තත්ත්වයේ පවතින මොකද මේන් ලයින් එක මේන් කරන්ට් ලයින් එක ආවට පස්සේ මේ වන්න ඔබට දැන් මේ පෙන්න බට ගන්නාවක් මේ දාලා තියෙන්නේ. පානීය ජලය මෙන්න ස්ථානයේ මේ නුදුරේම තව මීටර 50කුත් නැහැ. ඒ පවතින ස්ථානයේ මේ ස්ථානයේ පවතින ජල උල්පතින් සුපිරිසිදු ජල උල්පතින් පහළ මාදුල හොරකැටිය ඇතුළේ ගම් වලට පානීය ජල ලබා ගන්න ප්‍රජා ජල මාර්ග තමයි මේ තියෙන්නේ. බලන්න තව ඉහළින් තව බට ගන්නාවක් අර පෙත්තර අල හරහා දාලා තියෙනවා. ඒ පහළ ගම් වලට විවිධ අවස්ථාවල පානීය ජල ලබා ගැනීම සඳහා මේ ස්ථාන යවට පවතින සුපිරිසිදු ජල උල්පත්වලින් පානීය ජල ලබා ගැනීම සඳහා වරින් වර එල්ලද ජල නල මේ ස්ථානයේ ජල පෝෂක ප්‍රදේශයක්. ඒ වගේම ජල උල්පත ඉතා වටිනා ජල උල්පත් සහිත ස්ථානයක්. මුළු ගමකටම පානීය ජලය සැපෙන ඉතා අගනා ප්‍රදේශයක් බව ඔබට මතක් කරලා දෙන්න කැමතියි.